ඔයා කෑවද? ඔයා කෑවද? මේක යම්කිසි කෙනෙක් කරපු දෙයක්, කරලා ඉවර දෙයක් ගැන තමයි මේ අහන්නේ. එතකොට මේක අපි ක්වෙස්චන් එක අමතක කරලා ඔයා කනවා කියන එක අපි ගොඩනගමු. ඔයා නම් you, කනවා කියන්න eat. eat. එතකොට කෑවද කියලා අහන්න අපි මේ did කියන helping verb එක. ඒ කියන්නේ helping verb එක කියලා කියන්නේ උපකාරක ක්‍රියාපදයේ යොදනවා මුලට. Did you eat? එතකොට ඔයා කෑවද කියලා හදාගන්න පුළුවන් ලෙහෙසියෙන්ම. ඊළඟ බලමු ඔයා ඉව්වද? ඔයා ඉව්වද කියන එකට කලින් අපි ඔයා උයනවා කියන එක ගොඩනගමු. ඔයා කියන්න නම් you, උයනවා කියන්න cook. එමනම් මුලට යොදමු did. එතකොට හැදෙනවා did you cook? Did you cook? ඔයා ඉව්වද? ඇය ගියාද? ඇය ගියාද? එහෙමනම් මෙතෙන්දී ඇය කියන්න අපි ගන්න she. she. යනවා කියන්න go යොදනවා. she go. එහෙමනම් question එක හැදෙන්නේ කොහොමද? did she go? Did she go? ඇය ගියාද? නිමල් ආවද? මෙන්න මේ වාක්‍ය හදන විදිහ කොහොමද කියලා කමෙන්ට් කරන් යමු.